ඉතින් මේ තියෙන්නේ අපි ළඟ තියෙන වීඩියෝ කන්වර්ටර්. ඔයාලට අපි ළඟ තියෙනවා HDMI to AV කන්වර්ටර්. ඊට පස්සේ VGA to HDMI කන්වර්ටර්. ආයෙත් තියෙනවා AV to HDMI කන්වර්ටර්. ඊට පස්සේ ආයෙත් තියෙනවා HDMI to VGA කන්වර්ටර්. ඉතින් ඔයාලට මේ කන්වර්ටර් එක ගැන මම කියන්නම්. පාවිච්චි කරන්න පුළුවන් විදිහ ඔයාලට අවශ්‍ය වෙන විදිය. ඉතින් HDMI to AV කන්වර්ටර් ඔයාලට අවශ්‍ය වෙන්නේ ඔයාලගේ අලුතෙන් ගත්ත හෝම් තියටරේ HDMI out එකක් තියෙන්නේ. ගෙදර තියෙන්නේ CRT TV එක. එහෙම වුණොත් ඉන්න එකක් දෙන්න. ඔයාලට වීඩියෝ out එකක් දෙන්න මේ කන්වර්ටරේ තමයි අවශ්‍ය වෙන්නේ. ඒ කන්වර්ටරේට HDMI කේබල් එක මෙතනට ඉන් කරලා මෙතනින් තමයි out එක ගන්න දෙන්නේ. ඉතින් වීඩියෝ out එක ගත එකයි audio out එක ගත එන්න මේක වැඩ කරන්න මෙතනට මේ වගේ කේබල් එකක් හම්බ වෙනවා 5 volt USB input එකක් දෙන්න. මේ කන්වර්ටරේ ඉතින් එහෙමයි. ඊට පස්සේ අපිට VGA to HDMI කන්වර්ටර්. ඉතින් මේක ඔයාලට අවශ්‍ය වෙන්නේ ඔයාලා හිතන්නකෝ ඔයාගේ PC එකේ තියෙන්නේ out එක VGA. ඒකට VGA කේබල් එක මෙතන ඉන් කරලා ඔයාගේ මොනිටර් එකේ අලුත් මොනිටර් එකක් ගත්ත එකේ තියෙන්නේ ඉන්පුට් එක HDMI. ඉතින් මේ කන්වර්ටරෙන් පුළුවන් ඔයාලට PC එකයි ඔයාගේ අලුතෙන් එන එහෙම අලුතෙන් ගත්ත මොනිටරේ මේකට සම්බන්ධ මේක හරහා සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මේ කන්වර්ටරේට මේ වගේ පොලි කේබල් එකක් හම්බ වෙනවා. USB කේබල් එකක් මෙතනට ඉන් කරලා 5 volt ඉන් එකක් දෙන්න ඕන. ඊට පස්සේ ආයෙත් අපි ළඟ තියෙනවා AV to HDMI කන්වර්ටර්. ඉතින් ඔයාලට මේ කන්වර්ටරෙන් පුළුවන් ඔයාලගේ ගෙදර තියෙන DVD එක මෙතනට ඉන් කරලා output එක විදිහට HDMI එකක් ගන්න මෙතනින් පුළුවන්. ඉතින් මේ කන්වර්ටරේට මේ වගේ කේබල් එකක් හම්බ වෙනවා 5 volt input කරන්න ඕනේ. ඉතින් මේ කන්වර්ටරේ ගැන ඔයාලට අවශ්‍ය වුණොත් අපේ මේ දේ ගන්න පුළුවන්. ඉතින් ඊළඟට තියෙන අපි ගාව HDMI to VGA කන්වර්ටර්. මේ කන්වර්ටරේ පුළුවන් ඔයාගේ PC එකේ HDMI out එකක් තියෙනවා නම් HDMI in කරලා VGA out එකක් ගන්න. ඒකට ඔයාගේ PC එක HDMI out එකක් තියෙනවා. ඔයාගේ පරණ මොනිටරේ තියෙන්නේ VGA in එක. ඉතින් මේ කන්වර්ටරේ හරහා පුළුවන් HDMI to in කරලා VGA out එකක් ගන්න. ඉතින් මේකේ audio out එකක් වෙනම තියෙනවා. audio 3.5 jack එකකින් ඔයාගේ sub එකට හරි ඔයාලට ඕනේ අවශ්‍ය කරන විදිහට ඒක audio out එක ගන්න පුළුවන්. ඉතින් මේ වගේ කන්වර්ටර් මිලදී ගන්න ඕන නම් අපේ WhatsApp නම්බරෙන් message එකක් දාන්න. ඉතින් ගෙදරටම ගෙන ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ඇවිල්ලා ගන්න පුළුවන්. ඉතින් ඔය පල්ලෙහා තියෙන නම්බරයට message එකක් දාලා වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. මේ මිල ගණන් සඳහන් කරන්න විදියක් නැහැ. ඔයාලට මිල ගණන් දැනගන්න ඕන නම් ඒකටත් WhatsApp message එකක් හෝ call එකක් දාන්න. ඉතින් එයා මේ වගේ වීඩියෝ බලන්න අපි ළඟ තියෙන අලුත් item ගැන දැනගන්න මේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. මේ channel එක subscribe කරලා තියාගන්න.